ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ජනමාධ්‍යත් සමහර අය පිස්සු කෙලෙයි. ඕපදු. අර මෙහෙම කිව්වනේ අතන. අර මෙහෙම කියලා. එයා එහෙම කියපු කෙන ඉල්ලන වොයිස් කට් එකක් ඊළඟට. එයා මෙහෙම කියලා තියෙනවා. එයාට මොන හරි වාක්‍ය කියන්නකෝ. දැන් ඊළඟට එයා කියපු එකයි මෙයා කියපු එකයි තමයි කෑලි යන්නේ. අපි ජනමාධ්‍ය වලින් බලාපොරොත්තු වෙනවා රයිට් මෙතනද වැඩ පටන් ගත්තා. ඔයගොල්ලෝ මාසෙකින් කියන්නේ මුල් ගල පැලවෙලාද තාම කියලා. රටේ සංවර්ධනයට දායක වෙන්න ඕන. ඕපදූප කියේ ඉන්නේ නැතුව. ඒගොල්ලෝ බලන්න ඕන മന്ത്രി ආවද නැද්ද? රාජ්‍ය නිලධාරීන් මේකේ වැඩ යනකොට මොකද ඒගොල්ලන්ගේ සල්ලි මහජන ධනය මාධ්‍යවේදීන්ගෙත් මුදල්. ඒ නිසා මේ වැඩේ ඇත්තටම සාර්ථක කරන්න නම් මාධ්‍ය ආයතන වලිනුත් එහෙම ධනාත්මක මැදිහත් වීමක් අවශ්‍යයි. අරකව බලයට ගේන්න මේකව බලයට ගේන්න අරුව නැති කරන්න ලාලට ගහන්න ඕන නැති වෙන්න ඔය ගොම්පාට් එක කර කර ඉඳලා තමයි මේ රටට කෙලුනේ. ජනමාධ්‍යත් වග කියන්න ඕන. දේශපාලනඥයොත් වග කියන්න ඕන. ජනතාවටත් වගකීමක් තියෙනවා. ඒ ජාතියේ දේශපාලඥයෝ කරේ තියන් නැගලුවට නේද? රාජ්‍ය සේවයටත් වගකීමක් තියෙනවා. ඔක්කොටම අපිට මේ රටට කෙලවෙච්ච එකේ වගකීම තියෙනවා. ඔයගොල්ලෝ හොරු අල්ලනවා කිව්වා. අපි කියනවා දැන් අපි අල්ලගෙන යනවා. ඒ වුණාට අරුතාම ඉන්නවනේ. අරුතාම ඉන්නවනේ. ඔව් ඇත්ත. ඒතකොට දැන් අපි කියනවා ඉතින් හොරු අල්ලන්නේ අපි නෙමෙයි කියලා ඔන්න ඊළඟට අපි කියනවා. හරි. හොරු අල්ලන්නේ කවුද? පොලිසිය. අල්ලසෝ දූෂණ කමිෂන් එක. ඒවට තව ආයතන තියෙනවා. ඒගොල්ලෝ තමයි විධිමත් ඒ වැඩේ කරන්නේ. ලාල්කාන්තර කියලා හොරු අල්ලන්න බෑ. ඒතකොට කියනවා ඔයගොල්ලෝ ඉස්සර එහෙම කිව්වේ නෑනේ. ඔයගොල්ලෝ හොරු අල්ලනවා කියලානේ. දැන් ඔය කතාව කියන්නේ. ඉස්සර අපි එහෙම කිව්වම තේරුම් ගන්න ඕන ජනතාවක් විදියට හොරු අල්ලනකොට මුන්ට ගිහිල්ලා අල්ලන්න බෑ. මේ ආයතන ශක්තිමත් කරලා තමයි අල්ලන්න වෙන්නේ. ආණ්ඩුවට හොරු අල්ලන්න බෑනේ. ආණ්ඩුවට තියෙන්නේ හොරු අල්ලපු නැති යුගයක් තිබ්බා. ආයතන ක්‍රියාත්මක වුණේ නෑ. ඒ ආයතන ක්‍රියාත්මක වෙන තැනට හරියමන් නිලධාරීන් පත් කරගෙන ඒකත් අමාරුයි. හරියමන් නිලධාරීන් පත් කරන්න. එක්කෝ ඉන්න කෙනා පෙන්ෂන් යන්න ඕන. එයාට පෙන්ෂන් යන්න තියෙන තාම මාස 4යි 5යි. ඉතින් මේක කාලේ ට්‍රාන්ස්ෆර් කරන්න බෑ වෙන කොහෙට හරි. එහෙනම් අපි එයා යනකම් බලන් ඉන්නවා. එයා ගත්තොත් සමහරවිට කලින් හොරුත් එක්ක සෙට් වෙලා හිටපු එකේ. මේක එහෙම අනිවාර්ය කාලයක් ගත වෙනවා. ඒක වළක්වන්න බෑ. නමුත් අපි වැඩේ ආරම්භ කරලා තියනවා කියන්නේ ඕලන් පැහැදිලි. ඒකයි. මේක අපි අවුරුදු 5ක් නේ අවුරුදු 5දී මනින්නේ. එතකන් රණ්ඩු කරන්න ඉල්ලීම් කරන්න උද්ඝෝෂණ කරන්න කෝ අපිට මෙහෙට අපේ වැඩේ උනේ නැහැ. ඒ ඔක්කොම කරන්න ඕන. ජනතාවක් විදියට අපේ බලාපොරොත්තුව ජනතාව හොඳ සක්‍රිය මැදිහත් වීමක් ඕන. ගොළුව වගේ ඉන්නේ නැතුව. ඒ නිසා අපිට උද්ඝෝෂණ කරාට අපි තරහ වෙන්නේ නැහැ. කරන්න ඕනේ කරන්න. හැබැයි අර බොරු දේශපාලන වැඩවලට ඉස්සර වගේ දායක වෙන්න යන්න එපා. අපි මේවා විසඳනවා.